හරකෙක් මරලා හන්දියක දාලා ඒක දිහා දැකලා හඳුනන්නාසේ තමන්ගේ කයේ කොටස් නොනින් බිමට දාලා වෙන් කරලා තමන්ම හඳුනන තාක්කල් කොටින් කියනවා නම් සිත කයෙන් වෙන් කරලා දැක හැඳින ගන්නා තාක්කල් මේ සත්‍ය තමන් අඳුරන්නේ මොකද්ද? පිළිකුල් බව, දුගඳ ආසාර නොවටිනා බව, අනිත්‍ය බව, බොරුවක් බව, මම මගේ කියලා මට ඕන විදිහට තියාගන්න මෙහෙ දෙයක් නෑ, අනාත්ම බව තේරෙන්නේ නෑ. ඒකයි බුදුහාමුදුරුව වදාළේ. ඒ නිසා අපිට බුදුහාමුදුරුව වදාළ ක්‍රමයට මේ කය පිළිබඳව මනාව දැන හැඳින ගන්නට ඔන්නෝම අහලා තේරුම් අරගෙන ක්‍රියාවට නගලම බලන්ටේ කියලා කල යුත්තක් පෙන්වා කමඨාන් වඩන්ට කිව්වා. ඉතින් අපිට දැන් තියෙනවා එහෙනම් මේ දැන හැඳිනගත්ත කාය ස්වභාවය නැත්නම් මුළු ලෝකේම ඇතිතතු ඇත්ත ඇති සැටියෙන් දකින කායානුපස්සනා භාවනාවේ යෙදෙන්න. දැන් ඒ නිසා කවුරුත් කොන්ද කෙලින් කරගෙන S2 පියාගෙන කායානුපස්සනා භාවනාවේ යෙදෙන්න සෝදානම් වෙන්න. හොඳයි. S2 පියාගෙන දෙපතුලේ පටන් ඉස මුදුන දක්වාම නුවණින් තමන්ගේ කය දෙස බලාගෙන ඉස මුදුන දක්වාම බලා ගන්න කෑලි 32ම. දැන් ඉස මුදුනට සිත යොමු කරගන්නට හොඳට බලන්න. මොනවද තියෙන්නේ? කෙස් තියනවා. මේවා කළු පාටයි, දිගයි, ඔකුණු හිසක් තරම් සම ඇතුළට කා වැදිලා තියෙන්නේ. හොඳට හඳුනා ගන්න. ඉතිරි ටික ඔක්කොම දිගට තියෙනවා. දැන් ඔය ටික මිටකට අල්ලා ගන්න ඕනේ. වෙනදා කොණ්ඩේ බඳින්න අල්ලන්නා වගේ නුවණින් අල්ලා ගන්න මිටකට. දැන් ඇදලා ඔක්කොම ටික ගලව ගන්න. දැන් අතට ගන්න. දැන් තමන් ඉදිරියෙන් බිමට දාන්න ඔය ටික. දැන් ඇඟ සෑම තැනම තියෙන ලොම් බ්ලේඩ් තලයක් කරන් සූරලා ඒ ටිකත් අතට ගන්නට. දැන් ওই ටිකත් බිමට දාන්න. දැන් හොඳට බලාගෙන ඉන්න තමන් ඉදිරියෙන් බිම තියෙන කෙස්ලොම් දිහා. මේවට මොකද වෙන්නේ කියලා බලාගෙන ඉන්න. සුළඟට එහාට මෙහාට විසිරෙනවා. වේයෝ කනවා,
පස්වලට යට වෙනවා. දැන් මේවා සෝදන්නේ, සුද්ධ කරන්නේ, පීරන්නේ. කුණු ගෑවිලා ජරා වෙරා දුර්වර්ණ වෙලා. මාස ගානකින් නාපු නැති කෙනෙක්ගේ සැඩපලු ගෙතිච්ච කෙස්ලොම් ගොඩ වගේ. දැන් ඔය ටික අරගෙන ඔළුවෙන් තියාගන්න. මගේ වුණා කියලා. ලොම් ටිකත් ඇඟ හැමතැනම තියාගන්න. මගේ වුණා කියලා. කැමතිද? ප්‍රියද? හොඳද? වටිනවද? නෑ, පිළිකුලයි මෙව්වා. දුගඳයි, දුර්වර්ණයි. ලං කරගන්න පුළුවන් කමක් නැත්තේම නෑ. නොවටිනා බවටමයි යන්නේ. අසාරයි. ඒක සත්‍යම සත්‍යයක්. දැන් මේ වගේ ටිකක් එහෙම කන කෑම වේලකට වැටුනොත් කන්න පුළුවන්ද? අයින් කරලවත් බෑ. පිළිකුලයි, දුගඳයි, දුර්වර්ණයි, අසාරයි කෙස්ලොම්. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ගේ වේගවත් නිර්මාණයක් මේ. පන්දමක් කරකවනකොට පේන රවුම වගේ මායාවක්, වේගවත් නිර්මාණයක්, ස්වභාව ශක්තියක්. ස්ථීරව තියෙන්නෙම නෑ. හැම මොහොතකම වෙනස් වෙලා පස් බවටම යනවාමයි. අනිත්‍යක් කෙස්ලොම්. මේ වඩ ලෙඩ හැදෙනවා, වයසට යනවා, දිරනවා, මුල් තත්ත්වයක් වෙනස් වෙනවා. හැම මොහොතකම ලෙඩ හැදුනම නිරෝගීකම නැහැ. වයසට ගිහපුවාම මේකේ තරුණකම නැහැ. මැරිලා පස් වුණාම කෙස් කියලා જાතියක් ඇත්තෙත් නැහැ. නින්දා කළ යුතු මායාවක් කෙස්ලොම් කියලා කියන්නේ. මම මගේ කියලා මට ඕන විදිහට තියාගන්න පුළුවන්කමක් ඇත්තේම නෑ කෙස්ලොම්. යමක් මම නම් මගේ නම් මට ඕන විදිහට තියාගන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නෑ කෙස්ලොම්. කෙස්ලොම් අනාත්මමයි. ඒක සත්‍යම සත්‍යයක්. දැන් කටේ තියෙන දත් ටික දිහා බලන්න. උඩු තල්ලේ තියෙනවා, යටි තල්ලේ තියෙනවා. සුදු පෑයයි. දැන් තොල් එහාට මෙහාට කර ඔක්කොම ටික ඇදලා ගලවලා ගන්න. ඇඟිලි වලින් අල්ලලා ඇදලා ගලවලා ගන්න අතට. හොඳට බලන්න දත් ටික දිහා දැන් අතේ තියෙන. ඇතුල් පැත්ත උලට තියෙන්නේ. ගලවනකොට මස් කෑලිත් තියෙනවා. ලේත් ගෑවිලා මැලියනුත් තියෙනවා. කහ පාටට ගෑවිච්ච මැලියනුත් තියෙනවා. ඔක්කොම ටික බිමට දාන්න දෙන්න. නියපොතු ටික දිහාත් බලන්න. අත්වල පාවල 20ක් විතර තියෙන නියපොතු. ඕවත් එක එක ඇදලා ගලවලා අරගන්න. දැන් ওই ටිකත් බිමට දාන්න. මේවා නුවණින් කරන්න, අහගෙන විතරක් ඉන්න නෙවෙයි.
දැන් බිම තියෙන දත්නිය දිහා බලන්න. කියන දේ ඒ විදිහටම නෝනින් කරන්න. දැන් බිම තියෙන දත්නිය දිහා බලන්න හොඳට බලන්න. මේ නියපොතු ටිකට මොකද වෙන්නේ කියලා බලන්න. දැන් ඒවා සෝදන්නේ සුද්ධ කරන්නේ ජරා වෙලා තියෙනවා. මාළු සුද්ධ කරපු තැනක තියෙන කොරපොතු ගොඩක් වගේ මැස්සොත් වහනවා. දැන් ඔය පොතු නියපොතු අරගෙන කටේ දා ගන්න මගේ ඒවා කියලා. වෙනද වගේ අහපන්න. කැමතිද? හොඳයිද? ප්‍රියයිද? නෑ පිළිකුලයි මෙව්ව. දැන් දත් ටික දිහා බලන්න බිම තියෙන ඕන් සුදු සුදුවට කෑලි කෑලි තියෙනවා. කහ පාටට මැලියන් පිරීලා මේ වගේ. දැන් සුද්ධ කරන්නේ නැහැ, හොදන්නේ නැහැ, මදින්නේ නැහැ. මැස්සෝ ඒවා උරා බොනවා. දැන් ওই දත් ටික අරගෙන කටේ දාගන්න. දාලා සූප්පු කරන්න. මගේ ඒවා කියලා. කැමතිද? හොඳයිද? ප්‍රියයිද? රූප්පු කරනකොට රස එහෙම දැනෙනවද වෙනදා වගේ? නෑ මෙව්වා පිළිකුලයි, දුගඳයි, දුර්වර්ණයි, අසාරයි. මෙව්වා කටේ තියෙනකොට නම් අවුරුදු 60 70ක් යනකොලොත් ගාණක් නේ. දිරලා වලවල් හැදෙනවා පණුව කාලා. ගාණක් නේ. ඒ වගේ කෑම හිර වෙලා කුණු වෙනවා. පණුවත් එක්ක. ගාණක් නේ. දිවෙන් ඒව අරගෙන දිව උඩ තියා ගන්නවා. කිසි ගාණක් නෑ. දැන් කොහොම දතක් දොස්තර කෙනෙක් ගලවලා පඩික්කමට දාන්න තියෙද්දි ලේත් එක්ක ගෑවිලා මස් කෑලිත් එක්ක අරගෙන කටේ දාගන්න කියලා අතට දුන්නොත් බලවන්ද? බෑ. මේක අයින් කරනකොටම කටෙන් පිළිකුලයි, දුගඳයි, දුර්වර්ණයි, අසාරයි. සත්‍යම සත්‍යයක්. එදත්නිය සතර මහා භූතයන්ගේ වේගවත් නිර්මාණයක්. ස්වභාව ශක්තියක්. මේවත් ස්ථීරව තියෙන්නෙම නෑ, වෙනස් වෙලා පස් බවට යනවාමයි, අනිත්‍යක්මයි දත්නිය. මේවටත් ලෙඩ ඇදෙනවා, වයසට යනවා, දිරනවා, අකමැති තත්ත්වයටපත් වෙනවා, කැමති තත්ත්වේ නැති වෙනවා. මුල් තත්ත්වයක් නම් ඉතුරු වෙන්නෙම නෑ. පස් බවටපත් වෙලා නොපෙනීම යනවා. හිස් බවක්මයි ඉතුරු වෙන්නේ. නින්දා කළ යුතු මායාවක්, දුරු කළ යුත්තක්, දුකක්මයි දත්නිය. මම මගේ කියලා මට ඕන විදිහට තියාගන්න පුළුවන් දෙයක් මෙතන ඇත්තෙම නැහැ. අනාත්මයි දත්නිය. දැන් සමදිහා බලන්ට කකුල් වල හැම අත්වල හැම දිහා බලන්ට හොඳට බලන්න තමන්ගේ හැම දිහා නුවණින්. බඩේ පපුවේ මූණේ ඔළුවේ හැම දැන් ඉස මුදුනෙන් බ්ලේඩ් තලයක් කරන් දෙකට පලන්න. ඕන් ඈත්තුණා. ඇතුළ රතු පාටට පෙනෙනවා. හොඳට බලන්න ඉස මුදුනෙන්. දැන් ඔය ඈත් වෙච්ච තැනින් ඇඟිලි දාලා දෙපැත්තට පහළට ගලව ගන්න සම. බෙල්ලෙනුත් පහළට ගලව ගන්න.
අත්පාවලිනුත් ගලව ගන්න. කෝට් එකක් ෂර්ට් එකක් ගලවන්න වගේ. කලිසමක් ගලවන්න වගේ. දැන් කෝට් එකක් ගැලවුවා වගේ අරගන්න අතට අරගෙන දිගෑරලා බලන්න ඇතුල් පැත්තෝකේ රතු පාටට ලීත් ගෑවිලා තැන් වලින් තුවාල වෙලා ගලවනකොට ඕම්ම බිමට දාන්න. දැන් බිමට දාලා බලාගෙන ඉන්න. ඔකට මොකද වෙන්නේ කියලා බලාගෙන ඉන්න. දැන් මේක නාවන්නේ සෝදන්නේ නේ සුවඳ ගල්වන්නේ නේ ජරා වෙලා කළු පෑගැන්විලා රැලි වැටිලා කුණු පිරීලා මාත ගාපු කෙනෙක් මාත ගානකින් ආපු නැති කෙනෙක්ගේ කුණු ගෑවිලා ජරා වෙලා තියෙනවා වගේ. මේක කුණු වෙලා සැරවෙත් ගලනවා. මැස්සෝ පිරීලා උරාබනවා සැරවේ. පණුවොත් ගාලා මේක සිලසිලි ගාලා දඟලනවා. දැන් ඕක අරගෙන ඉබින්ට මගේ එක කියලා. ඉඹලා පරව ගන්න. මගේ එක කියලා පරව ගන්න. කැමතිද? හොඳයිද? ප්‍රියයිද? නෑ මේක දුගඳයි. දුර්වර්ණයි. පිළිකුලයි. කිසි වටිනාකමක් නෑ. අසාරමයි. සත්‍යම සත්‍ය. ස්ථිරව තියෙන්නෙම නෑ මේක. වෙනස් වෙලා පස් බවටම යනවා අනිත්‍යයි. මේකටත් ලෙඩ හැදෙනවා. වයසට යනවා. දිරනවා, මැරෙනවා. හැම මොහොතකම මුල් තත්ත්වයක් ඉතුරු වෙන්නේ නැහැ. හිස් බවක් ඉතුරු වෙන්නේ. නිරෝගීකම බොරුවක්. තරුණකම බොරුවක්. කමම බොරුවක්. ඇත්තක් නම් ඉතුරු වෙන්න ඕන. හිස් බවක්ම ඉතුරු වෙන්නේ හැම මොහොතකම දුකක් මේක. අත්හල යුත්තක්. වටිනාකමක් ඇත්තෙම නැහැ. සතර මහා භූතයන්ගේ වේගවත් නිර්මාණයක් මේකත් මායාවක්. මම මගේ කියලා මට ඕන විදිහට තියාගන්න පුළුවන් තත්ත්වයක් ඇත්තෙම නැහැ. අනාත්මමයි සම. දැන් පපුව ඇතුලේ තියෙන හෘදේ වස්තුවයි පෙනහැල්ලයි දෙකත් ඇද්දලා ගලවලා අබිමට දාන්න. බලන්ට ඕක දිහා මොනවද වෙන්නේ කියලා. හෘදේ වස්තුව දඟලනවා. ගැහි තිබිලා නතර වෙනවා. රතු පාටයි.
ගුලියක් වටේට බටක් තියෙනවා. බලන්ට ඕක දෙකට පලන්ට ඕන් කෑලි දෙක වෙන්න වුණා. ලේ ගුලි දෙකක්. පෙනහැලි දෙක ආස්මී දෙකක් වගේ සුදු පැහැයට තියෙනවා. ඒකෙත් වටේට බට තියෙනවා. ඇලදිවයි පිත්තාසය ඇත්තොත් එන්ට ගලවලා දාන්නට. දැන් බලාගෙන ඉන්න මේවට මොකද වෙන්නේ කියලා. ඒවත් කුණු වෙලා සැරවේ ගලනවා. මැස්සෝ පිරීලා මේක වහාගෙන උරාබන සැරවේ. කපුටොත් මේකට කොට කොටා කෑලි ඇද ඇද කනවා. පණුවොත් ගහලා පණුවොත් දඟලනවා මේකේ. දැන් ඔය ටික අරගෙන මගේ ඒවා කියලා පපුවෙන් තියාගන්න. බලවන්ද? හොඳයිද? කැමතිද? නෑ මෙව්වා පිළිකොලයි, දුගඳයි, දුර්වර්ණයි, අසාරයි. සතර මහා බුද්ධයන්ගේ වේගවත් නිර්මාණයක් මෙව්වත්. හැම මොහොතකම වෙනස් වෙලා ගිහින් පස් බවට යනවා. අනිත්‍යයි. මේ වටත් හෘද වස්තුව පෙනහැල්ල එහෙම කියලා නෑ. ලෙඩ හැදෙනවා, වයසට යනවා, දිරනවා. මුල් තත්ත්වයක් ඉතුරු වෙන්නේ හැම මොහොතකම. පස් බවට පත් වෙලා නොපෙනීම යනවා. හිස් බවක්මයි ඉතුරු වෙන්නේ. නින්දා කළ යුතු මායාවක්. බොරුවක් මේක. මම මගේ කියලා මට ඕන විදිහට තියාගන්න පුළුවන් කමක් නැහැ. අනාත්මයි හෘදය වස්තුව පෙනහැල්ල ඇල දිව පිත්තාසය. දැන් බඩේ තියෙන ආමාශය මල්ලත් ඇදලා බිමට දාන්න. ඕන් ඉදිමිච්ච මීයෙක් වගේ. දැන් ඕකත් දෙකට පලන්ට බ්ලේඩ් තලයකින්. ඕන් ඈත් වුණා. ඕක ඇතුලේ තියෙන ආහාර ටික බිමට දාන්න. දැන් බලාගෙන ඉන්න මේ ආහාර ටිකට මොනවද වෙන්නේ කියලා. මේවා කනකොට හොඳයි, ප්‍රියයි, රසයි කියලා තලු මර කාපුවා. තෝරලා වෙන් කරලා බීරලා තලු මර කාපුවා. දැන් කෙල, පිත, සෙම, හොටු ඔක්කොම කලවම් වෙලා මේ ලියන් ගොඩකින් කලවම් කරපු ගොඩක් වගේ බිම තියෙනවා. හොඳට බලාගෙන ඉන්න බිම තියෙන මේ ගොඩ බලුවමනේ ගොඩක් වගේ. බල්ලෙක් වමන කරපු ගොඩක් වගේ තියෙනවා. දැන් ඕකෙන් ටිකක් අරගෙන කටට දාගන්න. බලන්න රසද කියලා. හොඳද? රසද? ප්‍රියද? වටිනවද? කැමතිද? පුළුවන්ද දාගන්න කටට? බෑ මෙව්වා පිළිකුලයි, දුගඳයි, දුර්වර්ණයි, අසාරයි. ලං කර ගන්න පුළුවන්කමක් ඇත්තෙම නැහැ. හැම මොහොතකම වෙනස් වෙලා යනවා. පස් බවටම යනවා. ස්ථිරව තියෙන්නෙම නැහැ.
මේවා වෙනස් වෙලා ගියපාම මුල් තත්වයකට නැවත එන්නෙම නැහැ. මුලක් ඉතුරු වෙන්නෙම නැහැ. පස් බවටපත් වෙලා මේවා නොපෙනීම යනවා. හිස් බවක්මයි ඉතුරු වෙන්නේ. මායාවක්. සතර මහා භූතයන්ගේ වේගවත්කම නිසා නිර්මාණය වෙන මායාවක්. පන්දම කරකිනකොට පේන රවුම වගේ. වෙනස් වුණාම ඉතුරු වෙන දෙයක් නැහැ. දුක. ආහාර දුකක් මම මගේ කියලා මට ඕන විදිහට තියාගන්න පුළුවන්කමක් ඇත්තෙම නැහැ. අනාත්මමයි ආහාර. දැන් බඩේ තියෙන්නේ බඩවැල් ගොඩව. කුඩා බඩවැල් මහා බඩවැල් ගොඩ. ඔක්කොම ඇදලා අරගෙන දාන්න බිමට. බඩවැල් කෙළවරේ තියෙන අසුචි මල්ලත් ගලවලා දාන්න. තනම දාන්න තමන් ඉදිරියට. දැන් ඕකත් දෙකට පළලා අසුචි ටිකත් ඔතනම දාන්න. අක්මාවයි වකුගඩු දෙකයිත් ගලවලා ඔතනම දාන්න. දැන් බලාගෙන ඉන්න බිම තියෙන බඩවැල් වකුගඩු අක්මා අසුචි ගොඩ එහෙම මේවට මොකද වෙන්නේ කියලා. වාහනයකට අහුවෙච්ච බල්ලෙක්ගේ බඩ පැලිලා බඩවැල් ගොඩ එහෙම ඔක්කොම එළියට ඇදිලා තියෙන්න වගේ. ඒවත් කුණු වෙනවා. කුණු වෙලා සැරවේ ගලනවා. කපුට බඩවැල් එල්ලගෙන යනවා සැරවේ වැක්කිරෙනවා. අසුචි ගොඩ බල්ලෝ කනවා. ඒ වවුන් රස කර කර කනවා. පණුවොත් ගහලා දැන් ඔය ටිකත් ඔක්කොම එකතු කරලා අරගෙන බඩෙන් තියාගන්න. බලන්න. හොඳයිද වටිනවද? බෑ. පිළිකුලයි මෙව්වා. ලං කර ගන්න පුළුවන් කමක් ඇත්තෙම නැහැ. අල්ලන්නවත් බෑ. අසාරයි, දුගඳයි, දුර්වර්ණයි. ස්ථීරව තියෙන්නෙම නෑ මෙව්වා. වෙනස් වෙලා යනවා. පස් බවටම යනවා. අනිත්‍යයි. මේවටත් ලෙඩ හැදෙනවා. වයසට යනවා, දිරනවා. අකමැති තත්ත්වයටපත් වෙනවා, කැමැතිකම නැති වෙනවා. හැම මොහොතකම ඉතුරු වෙන්නේ නැහැ මුල් තත්ත්වයක්, හිස් බවක් ඉතුරු වෙන්නේ. නින්දා කළ යුතු මායාවක්, දුකක්. සතර මහා භූතයන්ගේ වේගවත් නිර්මාණයක්. මම මගේ කියන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. මෙව්වා අනාත්මයි. දැන් ඇඟ සෑම තැනම තියෙන නහරවල් ගොඩත් ඇදලා ගන්නට ඇඟිලි වල පටල ඇදලා ගන්නට නහරවල් දැන් බිමට දාන්න. තමන්ගේ කකුලෙත් ගෑවි තියෙන ඔය හාට කරලා බිමට දාන්න. අත්වල පැටලිලා තියෙන ඒවා ගලවලා දාන්න. මස් කොටත් ගලව ගන්න.
හමත් අයින් වෙලා රතු පාටට තියෙන මස් ගොඩ ගලවලා ගන්නට. මූණේ මස්, පිටේ මස්, පපුවේ මස්, බඩේ මස්, අත්වල මස්, කකුල්වල මස්, ඇඟිලිවල මස් ඔක්කොම ගලවලා බිමට දාන්න. ඇට සැකිල්ලක් ගලව ගන්නට. ඔලු කට්ට දැන් මසුත් නැහැ, ආමත් නැහැ. කොඳු ඇට, ඉල ඇට, උකුල් ඇටි, අත්වල ඇට, කකුල් වල ඇට, ඇඟිලි ඇට ඔක්කොම ඇට සැකිල්ලම කඩලා තමන් ඉදිරියෙන් බිමට දාන්න. දැන් බලාගෙන ඉන්න බිම තියෙන ඇට ගොඩ, මස් ගොඩ, නාරවල් ගොඩ මේවට මොකද වෙන්නේ කියලා. ඇට ගොඩ සුදු පාටට තියෙනවා. දැන් නිකන් දුඹුරු පැහැගැන්නිලා යනවා. දුර්වර්ණ වෙලා යනවා. ඇට ඇතුලේ තියෙන මස්, ඇට මිදුළු කුණු වෙලා සැරවේ ගලනවා. පණුවොත් එක්ක ගලාගෙන එන්නේ. බල්ලෝ ඇට එල්ලගෙන එහාට මෙහාට දුවනවා. තැන් වල දාගෙන හපහපා ඉන්නවා. මස් ගොඩ දිහා බලන්ට රතු පැහැවට තිබ්බ එක දැන් කළු පැහැගැන්විලා ඉදිමිලා දාපු මස් ගොඩ වාගේ දෙතුන් ගොනයක් තරම් ඉදිමිලා කුණු වෙලා සැරවි වැක්කිරෙනවා. මැස්සෝ මේවා උරා බොනවා. මස් අතරින් පණුවෝ දඟලනවා. බල්ලෝ බලල්ලු පොර කකා කනවා මෙව්වා. නාරවල් කපුටෝ එල්ලගෙන යනවා, සැරවේ වැක්කිරෙනවා. මෙව්වා කුණු වෙනවා ඕජාව ගලනවා. දැන් ওই තැන් වල විසිරලා තියෙන කෑලි ටික ඔක්කොම එකතු කරලා අරගෙන තුරුළු කරගන්න මගේවා කියලා. මස් ගොඩ ඉදිමිලා තියෙන ඒවා ඇට ගොඩ ටික ඔක්කොම තුරුළු කරගන්න. ඉඹින්ට ඔය ටික මගේ වුණා කියලා. සුවඳද? හොඳයිද? කැමතිද? වටිනවද? දැන් ඔය ටික තියාගන්න එංගින් මගේ යට මස්නහර කියලා. බෑ මෙව්වා පිළිකුලයි, දුගඳයි, දුර්වර්ණයි, අසාරයි. ලංකර ගන්න පුළුවන් කමක් ඇත්තෙම නෑ. නොවටිනා බවටමයි යන්නේ. හැම මොහොතකම කුණු වෙවි පස් බවටම යනවා. අනිත්‍යක්මයි ඇටමස්නහර.
මේවට ලෙඩ හැදෙනවා, වයසට යනවා, දිරනවා, මැරෙනවා, කැමැති තත්ත්වයටපත් වෙනවා, කැමැති තත්ත්වෙ නැති වෙනවා. හැම මොහොතකම ඉතුරු වෙන දෙයක් නැහැ. නිරෝගීකමවත්, තරුණකමවත්, ඇඟක්වත් අන්තිමට පස්වත් ඉතුරු වෙන්නේ නොපෙනීම යනවා. හිස් බවක්මයි ගතියටම යනවා. සතර මහා භූතයන්ගේ වේගවත් නිර්මාණ පමණමයි ස්වභාව ශක්තියක්. මේක සත්‍යයේ පුජ්‍යලයක ආත්මයක්, ජීවයක්, කෙනෙක්, මමෙක් නෙවෙයි. ස්වභාව ශක්තියක්. මට ඕන විදිහට තියාගන්න පුළුවන් කමක් නැහැ. අනාත්මමයි ඇටමස්නාර. තව මොනවද මේකේ තියෙන්නේ? ඔලු කට්ට ඇතුලේ මොළ ලොඳ තියෙනවා. දැන් ඔය ටිකත් සූරලා අරගෙන බාල්දියකට දාන්න. කබ කඳුළු ටික, සොටු ටික, සෙම ටික, කෙල ටික එව්වත් ඔක්කොම ඔය බාල්දියට දාන්න. දහඩිය, තෙල් ඒ ටිකක් දාන්න ඔය බාල්දියටම. රුධිරය, සැරවි මේවත් ඕකටම දාන්න. දැන් මූත්‍රා ටිකත් ඕකටම හලන්න. දැන් ඔය බාල්දියේ තියෙන ඔක්කොම ටික ලී කෝටුවක් අරන් කලවම් කරන්න. කලවම් කරලා නාසය ළඟට අරගන්න. ඉඹලා බලන්න. සුවඳද? ප්‍රියයිද? කැමතිද? හොඳයිද? දැන් ඕකෙම්ම ටිකක් කටට දාගෙන බොන්න. බලන්න. නිකන් හිතා නෙමෙයි ලෙව කාලා බලන්න. බලන්න. බෑ මෙව්වා පිළිකුලයි, දුගඳයි, දුර්වර්ණයි, අසාරයි. ලං කරගන්නවත් පුළුවන්කමක් ඇත්තෙම නෑ. නොවටින බවටමයි යන්නේ. මෙව්වත් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ගේ වේගවත් නිර්මාණයක්. ස්වභාව ශක්තිය. ස්ථිරව තියෙන්නෙම නෑ. හැම මොහොතකම වෙනස් වෙලා යනවා. අනිත්‍යයි. දැන් ওই ටික ඔක්කොම අර ඇට, මස්, නහර, අසුචි ආදී ඔක්කොම උඩින් දාන්න. වක් කරන්න. ඕන් වටේට ගලාගෙන යනවා. පස් වලට කලවම් වෙනවා. නොපෙනීම යනවා. හිස් බවක්මයි ඉතුරු වෙන්නේ. දුකක්මයි. මායාවක්මයි. මුල් තත්ත්වයක් ඉතුරු නැහැ. මම මගේ කියලා මට ඕන විදියට ලෙඩ ඇදෙන්න නැති වෙන්න, වයසට යන්න නැති වෙන්න, දිරන්න නැතුව මැරෙන්න නැති වෙන්න, ඉතුරු වෙන්න මොනම විදියකටවත් රැක ගන්න පුළුවන් කමක් ඇත්තෙම නැහැ. අනාත්මමයි. එක සත්‍යම සත්‍යයක්. දැන් බලන්න ඔක්කොම ටික බිම තියෙනවා. හොඳට බලාගෙන ඉන්න මේක දිහා. මේවට මොකද වෙන්නේ කියලා. ගෙදරක මීයක් එහෙම කුණු වුණොත් ගෙදරම ගඳ ගන්නවා.
මිදුලේ බල්ලෙක් එහෙම කුණු වෙලා ඇස් වලින් පණුව ගලගල කටින් තරවේ ගලගල බඩවල් එහෙම ඉදිලා පිපිරිලා කපුටු ඇද ඇද එහෙම තිබ්බොත් මුළු වත්තම ගඳ ගන්නවා. මේ ගොඩ මුළු ගමක්ම ගඳ ගහන තරම් අරකෙක් මරලා කුණු වෙලා දාලා තියෙනවා වගේ. බඩවැල් හෘදේ වස්තු ආසූචි පෙනහැලි මාස් නහර ඇට ගොඩ කුණු වෙනවා කුණු වෙනවා. ගමක්ම ගඳ ගහන තරම් දුගඳයි පිළිකුලයි. හොඳට බලාගෙන ඉන්න. දැන් බලන්න සිත පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. මේ කොට වෙනම තියෙනවා. දැන් සිත එකක් කය එකක් කියලා වෙනම හොඳට තේරෙනවා. බලන්න ඔය කයට මොකක්වත් කරන්න පුළුවන්ද කියලා. දැන් ඔකට බලන්න පුළුවන්ද? අහන්න පුළුවන්ද? ගන්ධ ගන්න, රස ගන්න, ස්පර්ශ ගන්න, හිතන්න මොකක්වත් කරන්න පුළුවන්ද? මොකක්වත් කරන්න බෑ. දැන් මේක කොච්චර නෑවුවත් වැඩක්ද? කොච්චර බෙහෙත් කරක් වැඩක්ද? නවත්ත ගන්න පුළුවන්ද? මොන සත්කාර කරලවත් මේක නවත්ත ගන්න පුළුවන් එකක්ද? බෑ. මේක දිරනවාමයි, ජරාවට යනවාමයි, මැරෙනවාමයි, කුණු වෙනවාමයි, ගඳ ගන්නවාමයි, අසාරමයි. කෙසේ වටිනාකමක් නෑ. ඒක සත්‍යම සත්‍යයක්. මේක වැසිකිලි වලකටත් වඩා අන්තයි. වැසිකිලි වලක මල මුත්‍රා පමණමයි කුණු වෙන්නේ. ඒකට පණුව ගහලා කළු පැහැගැන් වෙලා ඒ පැත්තට නාසයත් තියාගෙන යන්න බැරි තරම් දුගඳයි. මෙතන වර්ග 32ම කුණු වෙනවා. වැසිකිලි වලකටත් වඩා අන්තයි. කුණු උණු තුවාලයකටත් වඩා අන්තයි. කුණු උණු තුවාලයක සැරවේ ගලනවා. පණුව ගහනවා. ගඳ ගහනවා. ඇයි? ඇතුළ කුණු වෙලා හින්දා. ඇඟිල්ලක් කැපුණොත් කටේ දාගත්ත හැකි. තුවාලයක් කුණු වෙච්ච එකක් දිවේ ගාගත්ත හැකිද? බෑ. පිළිකුලයි. ඇයි? ඒවා කුණු වෙලා හින්දා. මේ කය හිල් වෙච්ච මුට්ටියකට දාපු කුණු උණු මස් කඳක් වගේ. ඒවා කුණු වෙලා ඒ සිදුරු වලින් එළියට ගලන්න වගේ මේ කය කබ කඳුළු කෙල සොටු සෙම දහඩිය මල මුත්‍රා වශයෙන් එළියට ගලමින්මයි තියෙන්නේ. හිල් වෙච්ච මුට්ටියකට දාපු කුණු උණු මස් කඳකින් එළියට ගලන්න වගේ එළියට ගලමින්මයි තියෙන්නේ. පුළුවන් ද ලෙව කන්ට වඩින්කක්වත්. වටිනවද? හොඳයිද? ප්‍රියයිද? නැහැ. මේ කය දැන් කුණු වෙනවා. දැන් කුණු වෙවි නව සිදුරකින් වැగిරෙනවා. ඒක සත්‍යම සත්‍යයක්. කායෝ jigujjo සකලෝ දුගන්දෝ. කය වමනියන තරම් පිළිකුල් සාගත එකක්. ඒක සත්‍යම සත්‍යයක්. අම්මා මොහොතකම ගඳ ගගා කුණු වෙවි මැරිලා කුණු වෙලා ඕජාව ගලන එකක්. ගච්ඡanti සබ්බේ මරණං. හැම කෑල්ලක්ම මලමිනියක්. මේ වගේමයි අම්මගේ කය. තාත්තගේ
දරුවගේ සහෝදරයාගේ ස්වාමියාගේ භාර්යාවගේ සියලුම ලෝකේ කයවල් මේ විදියට නව සිදුරකින් එළියට ගලමින්මයි තියෙන්නේ. සෑම කයක්ම මලමිනියක්මයි. මේක සොහොන් පිට්ටනියක් මුළු ලෝකෙම. මලමිනිය ගොඩකින් පිරිච්ච සොහොන් පිට්ටනියක්. මේ බැහැලා ඉන්නේ සොහොන් පිට්ටනියකට. මේ කය හැම මොහොතකම කුණු වෙවි ගලන අසුචි වලක්. එහෙනම් මේ ලෝකයේ හැම කයක්ම මේ විදිහට කුණු වෙවි ගලන අසුචි කයක්. අසුචි ගොඩකටමයි මේ බැහැලා ඉන්නේ. සතර මහා භූතයන්ගෙන් සකස් වෙන හැම කොටසක්ම හැම මොහොතකම කුණු වෙනවා. එහෙනම් පස් වතුර ගිනිසුලං කියන මේ වගේ සකස් වෙන මෙව්වත් ගස්වැල් ඉරහඳ ලෝකයේ ඇති සියල්ලම හැම මොහොතකම කුණු වෙන වර්ග. එහෙනම් මුළු ලෝකේම අසුචි වලක්. මේ අසුචි වලට බැහැලා අසුචිම කන අසුචි වලින් හැදිච්ච පණුවෙක් වගේ මේ කය මුළු ලෝකේම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ තුම් කියලා අසුචිම වලවල් ලං කරගනිමින්ම අසුචිම කකා ඉන්නවා කියලා දැන් හොඳට තේරෙනවා. අපි මේක මෙහෙම නොතේරි. මේවා හරි වටිනවා. මේවා හරි හොඳයි. මේවා රැක ගන්න ඕන. මේවා පෝෂණය කරන්න ඕන. මේක ආරක්ෂා කරන්න ඕන කියලා. මේ ඉන්නේ දරුවෝ මේ ඉන්නේ මම මේ ලෝකේ මගේ කියලා. මම මගේ කියාගෙන මේ මායාවට අසුචි ගොඩට රැවටිලා වෙහසුනා දැවුනා පෝෂණය කරන්න දැඟලුවා දුක් විඳා අවිද්‍යාවෙන් මේක ගැන සිතුවා කතා කරා මේ වෙනුවෙන් නොඑක් වෙහසුනා. හිස් මායා සිතුම් වචන ක්‍රියා ටිකක් මුළු ජීවිතේම දුකක්, හිස් බවක්, බොරුවක්, අස්ථීර දෙයක් මම මගේ කියන්න පුළුවන්කමක් ඇත්තේම නැහැ. අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මේවා මෙහෙම නොදැන අපේ අම්මා තාත්තා සහෝදර නෑදෑයෝ මුළු ලෝකයම දෙවියන් බඹුන් ඇතුළු අවිද්‍යාවෙන් රැවටිලා වෙහෙසෙනවා, දැවෙනවා, තැවෙනවා, අඬනවා, වැළපෙනවා, දුක් විඳිනවා. දැන් හොඳට තේරෙනවා ඒක. ඒ නිසා අපි ඒ සෑම දිනාටම මෛත්‍රී කරන්න ඕනේ. අපි අපටත් මෛත්‍රී කරගන්න ඕන. මේවා මෙහෙම නොදැන නොතේරී අවිද්‍යාවෙන් රැවටිලා මේක පෝෂණය කරන්න, මේක රකින්න, අම්මා රකින්න, තාත්තා රකින්න, සහෝදර නෑදෑයෝ මිතුරන් රකින්න, ගෙවල් දොරවල් රණ්ඩිදී මසුකාවනු යාන වාහන කියලා මේ අසුචි ගඩවල් රකින්න වෙහසීම, දුක් විඳීම, මායාවකට රැවටිලා මේ සසරේ ඇවිදිනවා. මේකෙන් ගැලවෙන්න මේවට ආසාවෙන් ඉන්න මේ අවිද්‍යාව නැති කරගන්නට අපි අපටම මෛත්‍රී කරගනිමු. විදර්ශනා සමාධින් බසීවා, සමාධිය බසීවා. කොටස් කර කය ඉවත දමලා ගොඩ ගසා බලනු ලැබුණි කමටන් කයින් සිතදෙන් ඉවත් කර දකිනු දෙකකි සිත කය නැතිය එහි මම කොතනකත් සිටිනු වැඩුණි කායනු පස්සනාවෙන්
කයි සැටි දරුණු වැඩුණි කායනු පස්සනාවෙන් ලොවේ සැටි දරුණු